Hi Free Fire players. අද වීඩියෝ මම කතා කරන්නේ ඊළඟට එන්න තියෙන අප්ඩේට් එකෙන් පස්සේ මැප් එකේ වෙන්න තියෙන එක වෙනස්කමක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව යන් වීඩියෝ කර. තව දෙයක් මතක් කරන් තියෙන channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ආ වීඩියෝ එකට. හරි වීඩියෝ එක පැත්තට ආපුවම ඔයාලා මතකද කලින් මෙතන තිප් එක මෙතන තිබ්බේ ෆැක්ටරි දැන් ෆැක්ටරි අයින් කරලා දැන් එන්නේ අපිට ෆුට්බෝල් ඉවෙන්ට් සීරීස් එකනේ මේ ඒ ඉවෙන්ට් සීරීස් එක ඩිසයින් වෙලා තියෙනවා ෆැක්ටරි ෆුට්බෝල් පිටියක් විදිහට කලින් තිබ්බ ෆැක්ටරි අයින් කරලා පළවෙනි පාර්ට් එක කොහෙද මෙහෙම ෆැක්ටරි වෙනස් කරේ මේ සුපිරියර් ඩිසයින් කරලා තියෙනවා මේ ඇත්ත මේ ෆුට්බෝල් පිට්ටනියක් විදිහටමයි ඩිසයින් කරලා තියෙන්නේ මේ ඔය උඩවල තියෙනවා මේ ග්‍රවුන්ඩ් එකේ තියෙන අර පුටු අරින්ද ගන්න පුටු තව එහෙම බැලුවොත් ඔය ටික තමයි පේන්න තියෙන්නේ මේ දැන් ෆැක්ටරිය වෙනස් කරලා ලොකුවටම වෙනස් කරලා තියෙන්නේ ෆැක්ටරිය මේ මෙතනින් එළිය බැලුවම පේනවා මෙතන ඉඳන් ග්‍රවුන්ඩ් එක මේ ඔක්කොම වෙනස් කරලා දැන් ඔය එතන PC සෙට් එක තියෙනවා මෙතන ඔය එතන ඉඳන් ඔය බලන්න තියෙනවා මේ ඔතන තියෙන සෝෆා සෙට් එක ඒ ටික ඔක්කොම වෙනස් කරලා මේ ලොකුවටම වෙනස් කරලා මේක සුපිරියක් වෙයිද දන්නෙත් නෑ මේ කොහොම හරි මේ ඊළඟ අප්ඩේට් එකෙන් අපිට මේ ෆැක්ටරිය මේ විදිහට වෙනස් වෙන්න තියෙන්නේ මේ ටික තමයි වෙන්න තියෙන්නේ මේ එළියට යන්න තියෙන තැන මේ මෙහෙම තමයි බලන්න තියෙන්නේ මේ ඔයාලත් කමෙන්ට් එකක් දාන්න යන්න මේ ෆැක්ටරිය වෙනස් වුණ එකද හොඳ කලින් තිබ්බ ෆැක්ටරියද හොඳ මේ ෆැක්ටරියද හොඳ කියලා කොහොමද ඉතින් අර කලින් තිබ්බ ෆැක්ටරිය හොඳයි මේ දැන් කොහොමද ගරීනා බර්දේලු ටයිම් කරනවානේ මම්බා මේ විදියට තමයි ඊළඟ අප්ඩේට් එකෙන් පස්සේ ෆැක්ටරි ඩිසයින් වෙන්නේ. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ ඉවරයි. එහෙනම් වීඩියෝ බලපු හැමෝටම thank you. එහෙනම් අදට මම ගියා.